සිංහල කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ ජාතියක්ද? මේ ලෝකේ ශාක්‍යයන්ට විතර දෙවෙනි වෙන ජාතියක් සිංහල කියන්නේ. ලෝකේ උසස්ම ජාතිය ශාක්‍යයනේ. ශාක්‍යයන්ට දෙවෙනි වෙන ජාතියක් සිංහල. ලෝකේ අජානීය පුරුෂයෝ උපදින්නේ කපිලවස්තුවේ විතරයි. අපි දන්නේ අජානීය අශ්වය ගැන විතරනේ. නමුත් සීහ සූත්‍රයේ තියෙන අජානීයව 5 දෙනෙක් ගැන. අජානීය අශ්ව, අජානීය හත්ති, අජානීය වෘෂභ, අජානීය සිංහ, අජානීය පුරුෂය. එතකොට අජානීය පුරුෂයෝ උපදින්නේ කපිලවස්තුවේ. කපිලවස්තුව හදන්නේ මේකටනේ. මේ රාජකුමාරවරු නගරයක් හදන්න යනකොට කුමාරිකාවොත් එක්ක කපිල කියන ඍෂිවරයා හම්බ වෙනවා කැලේදී. ඍෂිවරයා ආනෝ කොහෙද යන්නේ? ස්වාමිනී නගරයක් හදාගන්න යනවා අපිට. කපිල ඍෂිවරයා කියනවා නගරයක් හදනවා නම් හදන්න හොඳම තැන මෙතන. ඕගොල්ලෝ හදනවා නම් ඕගොල්ලන්ගේ නුවර මෙතන හදන්න. මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? කපිල ඍෂිවරයා කියනවා මෙතන මැඩියෙක් උපන්නොත් නාගයෙකුට වඩා ශක්තිමත්. මෙතන මුවෙක් උපන්නොත් කොටියෙකුට වඩා ශක්තිමත්. ඒ හින්දා මෙතන උපදින දරුවෝ මේ ලෝකේ අසහාය ශක්තිවන්තයෝ. ඒ නිසා ඔයගොල්ලන්ගේ නුවර මෙතන හදන්න. ඒගොල්ලෝ නුවර එතන හදලා කපිල කියන ඍෂිවරයාට ගෞරව කරලා නුවරට නම තියෙනවා කපිල වස්තුපුරයි කියලා. කපිල වස්තුවේ විතරයි අජානීයව පහළ වෙන්නේ. ඉතින් ඒතර කවුද අජානීය පුරුෂය? ඉතින් ලෝකේ පහළ වෙච්ච හොඳම අජානීය පුරුෂයා භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ ඇත්තු ගණනාවක ශක්තිය දරපු අය. මේ කපිල වස්තුව ඇරුණාම අජානීයව පහළ වෙන තවත් රටක් තිබුණා නම් මේ පුංචි රට විතරනේ. ඔබේ මගේ මුතුන් මිත්තොත් අජානීයම තමයි. නන්දි මිත්‍ර යෝධයාගේ ශක්තිය මිනිස්සු කෝටි 100කට වඩා වැඩි කියලා කියන්නේ. ඒ උපෝසත කුලයේ ඇතෙක් ඔසවලා බිමා ඉන්න තරම් ශක්තිය තිබ්බා. ඉතින් යථාට වඩා ශක්තිමත් උපෝසත කුලයේ ඇතෙක් මිනිස්සු කෝටි 100ක ශක්තිය දරනවා කියලා කියන්නේ. ඉතින් එහෙම ඇතෙක් ඔසවලා බිමා ඉන්න ශක්තිමත් නම් දොටුගැමුණු රජුගේ 11 මහ යෝධයෝ මේ අයත් මහ ශක්තිමත්. නමුත් නන්දි මිත්‍ර සියල්ලන් අභිභවනය කරන නිසා නන්දි මිත්‍රට කියන්නේ මහ යෝධයා කියලා. ඉතින් එහෙම ශක්තිය තිබුණ අය වෙන කොහෙ පහළ වුණාද? ඒ වගේ ශ්‍රේෂ්ඨ රටක්. අනිත් එක ශාක්‍ය වංශයට නෑකම් කියන රටක් නෙසින් සිංහල කියලා කියන්නේ. ශාක්‍ය වංශයට නෑකම් කියන ජාතිය සිංහල කියන්නේ. එතකොට අපි මොන තරම් අදීන ජාතියක්ද? අපි කොහොම හිතන්න ඕනේද? සර්වඥයන් වහන්සේට අපි ඥාති. අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට අපි ඥාති. රාහුල මහතෙරුන් වහන්සේට අපි ඥාති. මේ ශ්‍රේෂ්ඨ පරපුරේ ඥාතිත්වයේ දරන අපි මීට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨ ජාතියක් විය යුතුද?